2026දී දහස්පෙතියා මල් වගාවෙන් දහස් ගණන් මුදල් උපයමු. මේ AI කරන්නේ ඒලාට කියන්නේ මේ කාලේට මල් නැහැ මල් හැදින්නේ නැහැ ඒ වගේ විවිධ බොරු කියලා වෙලා එයාගේ කස්ටමර්ස්ලා ටිකට මේ අතර බොරුවක් කරන්නේ. ඉතින් අපි තමයි මේකේ සැබෑ පාමස්ලා අතරම කියන අපිට තමයි මේ මලක් අඩුවම දෙන්න පුළුවන්. දහස්පෙතිය කියන්නේ අපි හැමෝම දන්න අපි ගෙවල් වල නිකනුත් හැදෙන මල් වර්ගයක්. නමුත් ඔබ දැනගෙන හිටියද මේ දහස්පෙතිය වගාවක් හරියට කරලා ඔබට ලාභ ලබා ගන්න මෙන්ම ආනයනය කිරීම දක්වාම වගාව ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් අද ග්‍රීන්ලන්ඩ්ස් ලංකාවට යමු දහස්පෙතිය වගාවෙන් ලක්ෂ ගණන් හොයන ගොවි මහත්මයෙක් හම්බෙන්න. මේ මල් වගාව කරන්නේ කොහොමද? මල් වගාවට ඕන පරිසර තත්ත්ව නව තාක්ෂණික ක්‍රම අද වීඩියෝ එකෙන් ඔබට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මල් වගාවක් කරන ඕනම කෙනෙක්ට හිතකර කාලවලදී මෙන්ම අහිතකර කාලවලදීත් මල් ලබා ගන්න වැදගත්ම වන ටිප් එකක් මේ මහත්මයා වීඩියෝ එක අන්තිමට කියනවා. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න අමතක කරන්න එපා. අනුරාධපුරේ ගිහින් තියෙන ඕන කෙනෙක් දැකලා ඇති රන්වැලි සෑය ශ්‍රී මහා බෝධීන් වහන්සේට දහස්පෙතියා මල් පූජා කරලා තියෙනවා. ඉතින් මේ බුදුන්ට පුදන දහස්පෙතියා මල් වැඩි වශයෙන්ම ලැබෙන්නේ අනුරාධපුරයේ අමරජීව මහත්මයාගේ දහස්පෙතියා වගාවෙන්. මම මෑත කාලේ මල් වගාවදී මුනේ මම ගොඩාක් දුරට මේ අධ්‍යයන කටයුතු නිරත වෙනවා. අත්තිනේ ලංකාවේ විශේෂයෙන්ම ෆර්ටිලයිසර් වර්ග. විශේෂයෙන්ම මේ අපේ තියෙන කුඩා වැව් අමුණු වලට සහ කුඩා ජලාශ වලට එකතු වෙලා මේ වැව් අමුණු වල තියෙන ජලාශ වල තියෙන ස්ථාක කොහොම ආපෙන් මට්ටමට ඇවිල්ලාද? ඒ කියන්නේ විනාශකාරකත්වය. ඒ තුල ඒ වගේ නෙළුම් ඕරු මාළි වගේ වගාවන් වල සම්පූර්ණයෙන්ම මේ ආක්‍රමණ ජලසාගරයෙන් ආක්‍රමණය කළා. මීට කලින් අමරජීව මහත්මයා අවුරුදු ගාණක් එළවලු ගොවිතැන කරලා කුඹුරු ගොවිතැන කරලා දැන් මල් වගාව කරගෙන යනවා. සාම්ප්‍රදායික ආකාරයට මෙන්ම නව තාක්ෂණය උපයෝගී කරගෙන අත්හදා බැලීම් කරන මේ ගොවි මහත්මයා අඳුරගෙන තියෙනවා දැනට ලංකාවේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නයක්. නැත්නම් ගැප් එකක්. ඒ තමයි පොහොර ප්‍රශ්න නිසා අනුරාධපුර වගේ පූජා නගරයකට ඇති වුණු නෙළුම් මානෙල් වැනි මල්වල හිඟය. ඒ වෙනුවට මේ මහතා තීරණය කරලා තියෙනවා දහස්පෙතියා වගාවෙන් ඒ ගැටලුව निराකරණය කරන්න. වැස්ස කාලේ අත්‍තරම කියන මල් වල ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මොකද හේතුව වැව් වලට වතුර පිටලා අර වතුර අඩු කාලයක් නම් සාමාන්‍ය අගෝස්තු වගේ කාලෙක ඒකට මේ නෙළුම් ගහ උස යන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් නැවත මේකට වතුර පිරුණාම මේ නෙළුම් ගහ යට යනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මාස දෙකක් තුනක් යනවා මේ මල් ලබා ගන්න. මේ මල් ලබා ගන්න ලංකාවේ ලොකු මල් වල අවශ්‍යතාවයක් එනවා. ඒතකොට මේ අවශ්‍යතාවය හඳුනාගෙන තමයි අත්‍තර මේ වගාව කරන්නේ. මේක අපේ ගොවීන්ට හොඳ පණිවිඩයක්. ඕනම භෝගයක් වගා කරද්දී ඉල්ලුම කොතනද තියෙන්නේ කියලා බලලා වගා කරොත් තමයි සමාජයට තමන්ගේ දේ දෙන අතරම හොඳ ආර්ථික ලාභات ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලමු මේ දහස්පෙතියා වගාව කරගෙන යන්නේ කොහොමද කියලා. අමරජීව මහත්මයා මේ දහස්පෙතියා වගාවට යොදාගන්නේ ආනයනික දෙමුහුම් බීජ. විශේෂයෙන් කියන ලංකාවේ ඇතුළේ දහස්පෙතිය ගන්න නෙමෙයි අත්‍තර මේක මේ ආනයනික බීජ. මේක සවුත් අප්‍රිකන් වලින් තමයි මේ කියන්න ගත්තේ. සාමාන්‍යයෙන් දෙමුහුම් බීජයේ තියෙන විශේෂත්වය තමයි අපිට ලොකු පළදායකතාවයක් දෙනවා. හැබැයි අපි එයත් එක්ක නිරන්තර ගනුදෙනුවක් හදා ගන්නවා වගාකරුවෙක් හැටියට. ඒතර ඒ ශාකයත් එක්ක නිරන්තර ගනුදෙනුවත් එක්ක තමයි මේ දෙමුහුම් බීජ වල අපිට නිසි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. දැන් එතකොට මේ මල දකිද්දී තේනවා සහ මේ මල් පොහොට්ටු සහ මේ ආය පුරාම තියෙන මල් අපි යෙදෙන මල් පැලයක් හැදුවට මෙහිම මල් හැදෙන්නේ නැහැ නේ. එතකොට එහෙනම් ඒකට එක හේතුවක් තමයි අපි ගන්න පැලය නැත්තම් බීජය. ඊට අමතරව මේකත් එක්ක ජීවත් වෙන්න ඕනේ. එයාට සලකන්න ඕනේ. ඇත්තටම කියන්නේ දැන් අපි අපේ සියලුම අපි ආර්ථික භෝග වගාවක් හිට කරනවා නම් අපි ඇත්තටම අපි අනිකුත් භෝග වගේම ඒ හා සමානව මේ තියෙන දහස්පතිය වගාවටත් ඒ තියෙන ඇත්තටම බයොග්‍රැෆි එක මේ වගේ තියෙන මේ දිලීර වර්ග හඳුනා ගන්න එක ඊට පස්සේ කුමිහානි කියන එක මේ සියල්ල සිද්ධ වෙනවා. නමුත් අපි ඒවට ඒ ආකාරයට ප්‍රතිචාර දක්වන්න ඕනේ.
තමන් එළවලු වගා කරද්දී යොදාගත්ත තාක්ෂණික ක්‍රම හා ඒවායින් ලබාගත් තාක්ෂණික දැනුම මල් වගාවටත් යොදාගන්න හින්දා තමයි ඔහු අද සාර්ථක දාස්පතියා මල් වගාවක් කරගෙන යන්නේ. ඉතින් කොහොමද මේ දාස්පතියා මල් වගාවක් කරන්නේ? මොනවද ඇති වෙන්න පුළුවන් ලෙඩ රෝග? කොහොමද අපි පාති සකස් කරගන්නේ? දැන් මේ දාස්පතියා බොහෝ දුරට කියනවා මේ විකර්ෂණයක් කියලා. ඒතර මගේ තියෙන අත්දැකීම අනුව මේකේ නෙමටෝඩාවන්ට විතරයි ප්‍රතිචාර දක්වන්නේ. අනිත් සාමාන්‍ය මිරිස් ගහකට හැදෙන සියලුම රෝග මේකට එනවා. ඒ කියන්නේ මේකට විලීර වර්ග හැදෙනවා, මේකට උඩා කුමින් පොඩි නිසප්ලා එනවා මේකට. එතකොට ඒ වගේම මේ මල පණුව කනවා. එතකොට මේ වගේ සියල්ලම සිද්ධ වෙනවා මේ භෝගෙදී. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි සාමාන්‍ය මිරිස් වගාව කරනවා නම් ඒ මිරිස් වගාව කරන ගොවියෙකුට කියනවා නම් මේ මිරිස් වගාව තියෙන පරදි සාමාන්‍ය අඩි 2ක් උඩ පාච්චයක් සාමාන්‍යයෙන් ගත්තොත් පල්ල අඩි 3ක් සාමාන්‍ය පොළොවේ ඉඳන් අඟල් 8ක ප්‍රමාණයක් වගේ ඉස්සෙන්න ඕන. ඒ සියලුම කාරණා මේ වගාවේදී සිද්ධ වෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම මේ එළවලු වගාව කරනවා වාගේම පරිස්සමින් ඇටෙන්ෂන් එක දීලා කරන්න කියලා තමයි. මේ තියෙන්නේ අමරජීව මහත්මයා අත්හදා බලන තවත් එක් ක්‍රමයක්. grow bags. අපි දන්නේ grow bags වල එළවලු හදන්න ගන්නවා කියලානේ. හැබැයි මේ ගොවි මහත්මයා ඉල්ලුමට හරියන සැපයුම ලබා දෙන්න කළමනාකරණය කරන්න පහසු විද්‍යානුකූල ක්‍රමයක් වන grow bags පාවිච්චි කරලා තියෙනවා. grow bags ගැන වැඩිදුර තොරතුරු වලට දැනගන්න ඕන නම් පල්ලෙහායින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපිට පුළුවන් වෙනම වීඩියෝ එකකින් මේකේ විද්‍යාත්මක පසුබිමේ ඉඳන් ගොවියාට මේක නිවැරදිව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියන තැනට එනකම්ම සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්න. මම දැන් කියන්නම් අමරජීව මහත්මයාගේ දාස්පතියා වගාවේ අපි දැකපු වෙනස් ලස්සන දෙයක්. අමරජීව මහත්මයා සාම්ප්‍රදායික ක්‍රම වගේම නව තාක්ෂණික ක්‍රමත් අත්හදා බලන කෙනෙක්. මේ නව තාක්ෂණය දාගත් තැනක් විදියට මේ මහත්මයාගේ පොලි ටනල් ඇතුලේ වගා කරනු දහස්පතියා වගාව අපි මේ ගමනේදී දැක්ක විශේෂම දෙයක්. මේක මේ අපි දහස් පෙතියක් මල් කියලා කියන්නේ අතර මේකේ පෙති 1000ක වගේ ප්‍රමාණයක් වෙනවා දහස් පෙතියක් කියලා කියන්නේ අපි. සාමාන්‍යයෙන් මේකේ විශාල කුහර ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේකට විශාල ජල ප්‍රමාණයක් වර්ෂාපතේදී ලැබෙනවා. ඒ ලැබුණාට පස්සේ මේ මල ඇත්තටම හරි බොහොම සෙන්සිටිව් මේකේ මුදු මේකේ මේ මල කඩනට. ඉතින් ඒ නිසා මේකට වතුර පිරුණාම මේ මල මේ විදිහට පාත් වෙනවා. ඒත් එක්ක මේකට මේ ජලය නිරන්තරයෙන් අදත් වහිනවා. අපි ඉදුගානි මැස්සකදී මේකට ෆංගස් වෙනවා. මොකද ජලයත් එක්ක දිලීර ආසාදන වගේ දේවල් එනවා. ඒ කියන්නේ වර්ෂාව වැඩි නම් මේ ඔබ දැක්කා වගේ ලස්සන මල් වගාවක් කරන්න අමාරුයි. මේ වෙනස් වන කාලගුණයට නැත්නම් වර්ෂාවට විසඳුමක් විදියට තමයි මේ මහතා පොලි ටනල් වලට යොමු වෙලා තියෙන්නේ. බලන්නකෝ ඉතින් මේ පොලි ටනල් ඇතුලේ කොච්චර ලස්සනට මල් වගා කරලා තියෙනවද කියලා. මේ තියෙන්නේ වර්ග අඩි 2000ක ටනල් එකක්. මේ ටනල් එකේ මල් පැල 600ක් හදලා තියෙනවා. මේ පේනව ගාවට මාස 2යි කියලත් අපේ ගොවි මහත්මයා කිව්වා. මේ කඩන මල් තව මාස 1.5ක කාලයක් කැඩීමට බලාපොරොත්තු වෙන බවත් අමරජීව මහත්මයා කිව්වා. තව විශේෂ දෙයක් තමයි මේ එක මල් ගහකින් මල් 150ක් විතර ගන්න පුළුවන්ලු. එතකොට මේ ටනල් එකෙන් විතරක් මේ මහත්මයා මල් 90000ක් විතර ලබා ගන්නවා. දැන් මේකේ මාස ගාණක් වැඩ කරනවා. මේ මල් කඩනවා, ඊට අමතර එළවලු වගා කරනවා. දැන් කොමඩු හදලා තියෙනවා, පිපිඤ්ඤ හදලා තියෙනවා, ඊයේ බටු කැඩුවා, බතල තියෙනවා. ගොඩාක් වැඩ කරන්නේ මේ මල් එක තමයි. එතකොට මේ දවසට මල් කීයක් විතර කඩනවද? අපි දැන් මල් 3000ක් කඩලා ඉවරයි. උදේ 7 ඉඳන් දැන් කොළඹට මිහිරිගමට මල් ලෝඩ රැරලා තමයි මේ දෙවෙනි වතාව. එතකොට ඒ ට්‍රයිල්ස් මෙතෙන් ඇවිල්ලා ඒ අර කෝල් කරනකොට මම පෙට්ටි කරලා මම ගහලා බස් වලට දානවා. අපිට තියෙන්නේ මල් කඩලා තෝරලා දෙන එක තමයි. පෙට්ටි වලට දාලා. එතකොට මේ දැඩි අවශ්‍යයක් එක්ක මේ කොහොමද මේ ව්‍යාපාරයේ ඒකට අපි දැන් හුරු වෙලා ඉන්නවා. මොකද හැම දෙයකටම හුරු වෙන්න එපා. මේකේ ඉන්න බෑ පොඩ්ඩ වෙලාවයි. පැය භාගයක් ඉඳි වලට පේනවා මේ දාඩිය වැක්කෙනවා. ඊට පස්සේ සද්දාලා එළියට යනවා. පොඩ්ඩක් අර හෙවණ ඉඳලා ආයෙත් එනවා මේක ඇතුළට. ඇවිල්ලා තමයි වැඩ කරන්නේ. මම හිතුවේ විදේ කාන්තාව. ඇත්තටම
අපි ගෙවල් වලත් එහෙම තමයි මේකම බලාගෙන ඉන්න අපි ගෙදරත් එහෙම අපි වත්තේ ගහලා තියෙනවා වත්තේත් වගා කරනවා මාත් අන්නාසි දාලා තියෙනවා මල් පැල ටිකක් හිටවලා තියෙනවා ඒ වගේ කරනවා ඒක නේද මේ වගාවගෙන කියත මේකට දැන් වතුර කොහමද මේ මේ කැනල් වතුරට වතුර ගහනවා ඔව් වතුර ගහනවා අර මේ මෝටරේ ඇරියනම් මේ වැතුලෙන් දාලා තියෙන්නේ ඩ්‍රිප් ඉරිගේෂන් එක තමයි පාවිච්චි කරන්නේ ඔව් ඉතින් දැන් මෙතන සල්වර්ග කීපයක් තියෙනවා ඔව් ගෝල්ඩ් එක තියෙනවා කහ එක තියෙනවා මේ සුදු එක තියෙනවා මේත් එක්කම අපි දැනගත්ත තව දෙයක් තමයි මේ සුදු දහස්පතියා කියන එක දැනට අනුරාධපුරේ තියෙන්නේ අමරජීව මහත්මයාගේ වගාවේ විතරයි. අද තමයි මේ හැම වර්ගයකින් එක දවසට ඕඩරේ ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් අපි ලොකු මල් වෙනම පොඩි මල් වෙනම එහෙම දැන් මේ මලේ පාට ගන්න මේ ඕඩර්ස් වල වෙනස් වීමක් තියෙනවද? සුදු මල තමයි ඉස්සල්ලාම ගොඩක් ගණන් මම හිතන්නේ. දැන් කොහොමද ගන්නේ ඔය ලොකුම මල? ඊට පස්සේ දැනට වැඩිම තියෙන ගෝල්ඩ් එක තමයි. ඒවා මේ අනිත් ඒවත් එක කොස්සනහම මේ ඒ හැදෙන පැලවලට මොකද කරන්නේ? ඒවා අයින් කරනවද? මේකෙන් මුදු ආයෙ පැල ගන්න බෑ. ඒක දාලා ඒකට ගෙනල්ලා ඒකට මේ වතුර දාලා තියෙන අන්තිම රටෙන් එකේ ඒ වගේම තමයි හදන්නේ. මේක ඉවර වෙච්ච ගමන් ගලවලා ආයෙ තල ඉඳිනවා. එතන ඊටවට එන මල ඔය වගේ නෙමෙයි. නෙමෙයි. ඔව්. දැන් මේ කහ මල් ගහ දිහා බලන්න කර මල් ගහ වෙනස. ඕක තාමත් ලොකු වෙනවා. ඒ කියන්නේ පළවෙනි මුරේ තමයි යන්නේ. ඔව් නෑ දැන් අපි කපලා තියෙනවා. ඔව් මේ වගේ මල් ගත්තා සෑහෙන්න. හරි මම ගාව ස්තුතියි නේද කතා කරන්නේ. හරිට ඉස්සරහට යරට. channel එකේ තමයි අමාරු අර හොඳට. ඔව් මේක ඇතුලේ මේ වැඩ කරාට මේ උනාට අපි අර සතුටින් කරන්නේ මේ මල් එක්ක වැඩ කරනකොට මේ මහන්සියක් දැනෙන්නේ මහන්සි ඉතින් අපි ඒක ගණන් ගන්න උමර තියෙනවා මේ පළවම් පොර තියෙනවා ඔව් ගහේ පැත්තෙන් මේ දානවා හැම ගහකටම ගහේ දෙපැත්තෙන් දානවා පොර මල් සමහර දවස්වල මල් 10 පවල් 20 ඒ වගේ වෙලට පොළට යවනවා කොළඹ බිනුවම් කොට පොල්ගහ වෙලා අසපුව ඒකට අනුරාධපුරේ ජයසීමා බෝධිය ඒ හැම තැනටම මල් යවන්නේ මෙතනින් තමයි මම වැඩි කාලෙට මේ ඇතුලේ තියෙන ඒවා එළී තියෙන ඒවා සවුත් වෙනවට තමයි අර පැක් හවුස් වල ඇතුලේ වවලා තියෙන්නේ වැඩි කාලෙටත් මල් ගන්න පුළුවන් වෙනවා අපි මුදලක් ගන්නවා ජීවත් වෙන්න මේ රැකියාවක් වශයෙන් කරන්නේ නමුත් ඇත්තටම මල් එක්ක වැඩ කරනකොට අර ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටුම් හැමදේම අමතක වෙනවා. හිත සතුටින් තමයි මේ රාජකාරිය කරන්නේ අපි. මේ බුදුන්ට පුදන දාස්වැතියා මල ඔබ අපාතට එන්න වගාව ආරම්භයේ සිට අවසානයේ වනතෙක්ම කී දෙනෙක් මහන්සි වෙනවද? කොච්චර මහන්සි වෙනවද? අපි මීට කලින් දැනගෙන හිටියද? ඉතින් ඊළඟ වාරයේ මලක් පූජා කරන අතරේ මේ ලස්සන මල් අපි අතට එන්න වෙහෙස මහන්සි වෙන සියලු දෙනාම මතක් කරමු. ඒ වගේම ලංකාවේ තියෙන මේ ලොකු මල් අවශ්‍යතාවය තමන්ට හැකි පමණින් සපුරා දෙන්න වෙහෙස මහන්සි වන අමරජීව මහත්මයා වැනි ගොවි මහත්මයනුත් මේ වැඩ කරන දිරිය කාන්තාවනුත් අපි අනිවාර්යෙන්ම අගය කරන්න ඕනේ. ලාපුඩිය වගේ යම්කි මේ අපේ එතන දැපීම අපි අකණ්ඩව සප්ලයි කරනවා. ඒකෙන් තමයි අපිට මේ මල් ඕපන් කරන්න පුළුවන් කාලෙ වුණත් අපිට මේ සේල් එක කරන්න පුළුවන්. දැන් පංගුවත් අයද මේ මල් විකුණනකොට ඒක පේජ් හදාගෙන අතරම ඔන්ලයින් බිස්නස් කරනවා. ඒක කරන බොහෝ කෙනෙක් අතරම කියනවා මේ කාමස්ලා නෙමෙයි. ඒ කට්ටිය අතරමැදි කටේ තමයි කටයුතු කරන්නේ. මේ වගේ අය කරන්නේ දැන් එයාගේ දිගින් ගත්ත කෙනෙකුට මේ දවස්වල මල් නැහැ කියන පණිවිඩය තමයි දෙන්නේ. අතරම සැබෑ සප්ලයිස්ලා අපි ගොඩක් දුරට මේ ඔන්ලයින් අය බිස්නස් කරන කට්ටිය කරන්නේ ඒ කට්ටිය මල් වවන අය නෙමෙයි. බොහෝ දුරට මේ මල් පාමස්ලාගෙන් අරගෙන වවන මේ අලි කරන කොටස තමයි ඉන්නේ. ඒ දැන් දාස්පතිය වගේ ඉල්ලි මේ තියෙන ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක මේ තියෙන තත්ත්වයන් එක්ක ඒ අයට මේ සප්ලයි කරන්න බෑ මේ මල් එක. ඉතින් ඒ අය කරන්නේ ඒලාට කියන්නේ මේ කාලේට මල් නැහැ මල් හැදින්නේ නැහැ ඒ වගේ විවිධ බොරු කියලා වෙලා එයාගේ කස්ටමර්ස්ලා ටිකට මේ අතර බොරුවක් කරන්නේ. ඉතින් අපි තමයි මේකේ සැබෑ පාමස්ලා අතරම කියන අපිට තමයි මේ මලක් අඩුවම දෙන්න පුළුවන්. මොකද අපිත් කැමති මේ වන්දනාමාන කරන දේවල් වලට අපේ පැත්තේ කන්ට්‍රිබියුෂන් එකක් දෙන්න. මොකද මම ඇත්තටම මල් 1000ක් වගේ ගන්න අයට මල් 100ක් විතර මං ගන්න නිකන් දෙනවා. මල් 10000ක් ගන්න අයට මල් 1000ක් විතර මම නිකන් දෙනවා. මොකද මේ හැම තිස්සෙම අපි මේ පූජාවට අපේ පැත්තෙන් දායකත්වයක් අපි දෙනවා. ඇත්තටම කියනවා දැන් අපේ රටේ දන්නේ මේ මල් පූජා කරන්න විතරයි. ඒතර බොහෝ දුරට දැන් ඇත්තට මේ මම මේ මෑත කාලේ හොයාගත්ත දෙයක් තමයි
මේ මම මේ ගැන අධ්‍යයනය කරපු දෙයක් තමයි මේ මල් වලින් තමයි ලෝකේ තියෙන හොඳම ආහාර වල තියෙන කලරින් එක ගන්න. ඒකවල මේ මල් වල පවුඩර් එකක් අරගෙන ඩ්‍රයි කරලා මේකේ පවුඩර් එකෙන් ගොඩාක් දුර අපි කලරින් ආහාර වලට අපි ගන්න ස්වභාවික කලරින් ගන්න මේ ප්ලූටෝන් කියන මේ කලරින් එක දාස්පිටි වලින් ගන්නවා. ඒ වගේ තමයි මේක පානයක් හරියට කරනවා. ඒතර ඒ වගේ මේ වගේ ආකල්ප අපි වෙනස් විදිහට හිතන්න. මොකද දැන් අත්‍තරම කියලා ලංකාවේ මේ තියෙන පූජා කරන කණ්ඩායම ඉලක්ක කරගෙන මේ මල් ලගාව කරන්න කිව්වොත් මහත්තයා මේ අතරම මේ අපි අනිතර එළවලු වලට උනා වගේ දැන් අපි උදාහරණයක් ගන්නකො පහුගිය කාලේ මාස 4ක්ම ලංකාවේ වට්ටක මිල රුපියල් 50ට පහයි. ඒක දැන් පාරිභෝගිකයට කන්න බැරි කමකුත් නැහැ. නමුත් අපේ පාරිභෝජනයේ එහෙම මේ මිනිස්සුව දැනුවත් කරන්න එහෙම ආකල්ප වෙනසක් කරන්න මේ මිනිසුන්ට මේ මිලේ ප්‍රශ්න නෙවෙයි මිලේ ප්‍රශ්න නැති වුණත් කන්නේ නැහැ. ඉතින් ඇත්තටම කියනවා අතිරික්තයක් නැහැ. අපේ ලංකාවේ හරියට දවස් 10ක් ඇත්තටම මේ ගෝයින් උපාරයක් හරියට වට්ටක කන්න ගත්තා නම් අපිට පහවදා ගේන්නේ ඊගව දවස් 10 ගේන්නේ ඉන්දියාවේ. අපේ රටේ කිසිම අතිරික්තයක් නැහැ. දැන් මේ මල් වලත් අතිරික්තයක් නැහැ. මල් වල තියෙන මේ අතිරික්තයක් වෙන්නේ මේ තියෙන මේ පූජා පූජා පවත්වන මේ ටික කලමනා මේ ටිකට දෙන්න කිව්වොත් විතරයි. නමුත් මේ මල් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඕනෑම වගාවකින් හොඳ ලාභයක් ගන්න, වගාව දියුණු කරන්න අලුත් විදියට හිතන්න ඕනි. අලුත් දොරටුව විවර කරන්නේ කොහොමද කියලා බලන්න ඕනි. වැලියු ඇඩිෂන් කරන්න ඕනි. නව තාක්ෂණය පාවිච්චි කරන්න ඕනි. අමරජීව මහත්මයා අපිට මෙතනදි දෙන්නේ ගොඩක් වැදගත් පණිවිඩයක්. දාස්පතිය වගාවට උනත් වෙනත් මල් වගාවකට උනත් ඕනවට වඩා අවුව කියන්නේ හොඳ නැතිම දෙයක්. අනුරාධපුර ප්‍රදේශයේත් සමහර කාලවලදී තදවුව දැක ගන්න පුළුවන්. හැබැයි අමරජීව මහත්මයාට පුළුවන් වෙලා තියෙනවා මේ තද අවුව නොසලකා මුළු අවුරුද්ද පුරාම අස්වැන්න ලබා දෙන්න. මොකක්ද මේ රහස? ඒක තමයි අපි හැමෝම දන්න සෙවනදල් නැත්නම් ෂේඩ් නෙට්ස්. ෂේඩ් නෙට්ස් කියන ඒවා විශේෂයෙන්ම හදලා තියෙන්නේ එළිය නැත්නම් අවුව පාලනය කරන්න. මොකද තද අවුව ශාකයට ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ශාකයෙන් වන ජල වාෂ්ප වීම වැඩි වෙන්න පුළුවන්. මේ නිසා ශාකයේ වර්ධනය සීමා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මල් වැස්සෙන් වගේම තද අවුවෙනුත් ආරක්ෂා කරගන්න ඕනි. මේ මල් වල තියෙන විහිංගත තමයි මේ මල ලොකු ඉදුමක් කියන්නේ මේ මල් වලට නැට්ටක් තියෙනවා විශේෂයෙන්. දිග නැට්ටක්. ඒ නැට්ට තිබ්බා මේ මල් වට්ටියක් අතුරා ගන්න විවිධ ඩෙකොරේෂන් වලට කරන්න හරි ලේසි. ඒක දැන් කපුරු මලක් වගේ සාමාන්‍යයෙන් අර රෝසෝ වගේ එයාට අර ඩෙකොරේෂන් වලට කරන්න දිග අත්තක් එනවා. ඒ සේවනදාල විශේෂයෙන්ම එක්තරා දෙයක් තමයි ඒ තියෙන ක්ලයිමේට් එකත් එක්ක මේ නැට්ටේ මල පිපෙන තියෙන නැට්ට දික් වෙනවා. ඒක ඒ අලුවේදී අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් මේකට අපිට සම්පූර්ණ අවබෝධ දුන්න සමහරට මේ නැට්ට උස යන්නේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රායෝගික විකල්ප ඒක තියෙන විද්‍යාත්මක පැත්ත ඒක තමයි. සුදු පාට ෂේඩ් නෙට් එකකින් UV කිරණ ෆිල්ටර් කරනවා. මේකෙන් ෂේඩ් නෙට් එක ඇතුලේ උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. භෝගයට අවශ්‍ය ප්‍රශස්ත අවුව ප්‍රමාණය මත විවිධ ප්‍රතිශත වලින් ෂේඩ් නෙට් මිලදී ගැනීමට තියෙනවා. එලිමහනේ විතරක් නෙවෙයි පොලි ටනල් ඇතුළෙත් ෂේඩ් නෙට් සවි කරගන්න පුළුවන්. අමරජීව මහත්මයාගේ පොලි ටනල් තුලත් අපි දැක්කා මේ ෂේඩ් නෙට් එක තියෙනවා. මෙතන මේ ෂේඩ් නෙට් එක අකුලලා තියෙන්නේ. මොකද පරිසරයේ අඳුරු වෙලාවට ෂේඩ් නෙට් එක දැම්මොත් ඒ අඳුරු ගතිය තවත් වැඩි වෙනවා. හැබැයි ආලෝකය ගොඩක් හොඳට තියෙන වෙලාවක අපේ ආලෝකය පාලනය කරේ නැත්නම් මේ මල් මෙච්චර ලස්සනට හැදෙන්නේ නැහැ. අද අපි ග්‍රීන් ඩැන්ස් ලංකා එක්ක ආවේ දහස් පෙතියා වලින් දහස් ගණන් මුදල් හොයන වගාවක් බලන්න. මේ දහස් පෙතියා වගාව නව තාක්ෂණය උපයෝගී කරන හරිම පරිස්සමෙන් ශ්‍රමය යොදවලා කරපු විදිය ඔයාලා දකින්න ඇති. මෙවැනි වටිනා කෘෂිකර්මාන්තය ආශ්‍රිත වීඩියෝ බලන්න Green Lens ලංකා YouTube channel එක දැම්ම subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Bye!